ධනු ලග්නය. ධනු ලග්නලාභී ඔබගේ ලග්නාධිපති තමයි මේ ගුරු කියන ග්‍රහයා. මේ ලග්නාධිපති ඔබගේ 8 වන භාවයට පැමිණෙනවා ලැබෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින. ඒ වගේම ඔබගේ 4 වන භාවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහයාම තමයි. මේ 8 වන භාවයට ගුරුගේ පැමිණීම ධනු ලග්නලාභීන්ට සාර්ථක භාවයන් පෙන්වු කරනවා. ඒ වගේම මේ 8 වන භාවයට පැමිණීමත් සමගම යම් ගැටලුකාරී ස්වභාවයනොත් පෙන්වු කරනවා. සාර්ථක භාවයන් ගත්තොත් ගොඩක් වෙලාවට දැඩි ආත්ම විශ්වාසයකින් කටයුතු කරන්න පුළුවන් හැකියාව පැහැදිලි ලෙසම මෙන්න මේ කාලය තුලදී ඔබට උදා වෙනවා. එතනදී ගොඩක් වෙලාවට Taman කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන ආකාරය විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ගෘහ ජීවිතය තුල ව්‍යාපාරික ලෝකයේ Taman කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙන්න පුළුවන් හැකියාව පෙන්වු කරනවා. අන් අය උපදෙස් පතා Taman කරා නැඹුරුවන ආකාරයකුත් දැක ගන්නට ලැබෙනවා. ඒ වගේම තමයි ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ගෘහ ජීවිතය පැත්තෙන් අතිශය සාර්ථකයි. විශේෂයෙන්ම ගත්තොත් දෙමාපිය දුව දරුවන් සමග සැහැල්ලුවෙන් සතුටින් ඉන්න පුළුවන් කාල පරාසයක් කියලා කියන්න පුළුවන්. විශේෂයෙන්ම අර රසාස්වාදයේ පැත්තට වැඩි නැඹුරුතාවයක් පෙන්වු කරනවා. ඒ වගේම විනෝදචාරිකා ඔවුන් සමග වැඩිපුර කාලය ගත කරන්න යෙදෙන අවස්ථා බහුලව යෙදෙන කාලයක්. මෙන්න මේ නිසා ගොඩක් වෙලාවට ගෘහ ජීවිතය පැත්තෙන් සාර්ථක භාවයක් පෙන්වු කරනවා. ආත්ම විශ්වාසයේ ගොඩ නැගීමක් පැහැදිලි ලෙසම පෙන්වු කරනවා. ඒ වගේම තමයි අර මම මුලින් කිව්වා වගේ යම් හිතට අසහනකාරී දේවල් හිතට එන ආකාරයක් දැක ගන්න ලැබෙනවා. මෙතනදී අසහනකාරී කියලා මම හඳුන්වන්නේ Tamanගේම හිතවත් අයගේ යම් අඩුපාඩු නිසා මානසික වශයෙන් පීඩාගෙන දෙන්න පුළුවන්. ඒ වගේම තමයි රෝගාබාධවල වර්ධනයන් නිසා මානසික වශයෙන් පීඩාගෙන දෙන්න පුළුවන් ආකාරයන් පෙන්වු කරනවා. විශේෂයෙන්ම රෝගාබාධ පැත්ත ගත්තොත් නිදන්ගත රෝගවල වර්ධනයන් විටින් විට දැක ගන්නට ලැබෙයි. මෙන්න මේ කරුණු හින්දා සහ Tamanගේම හිතවත් අයගේ වෙනස් වීම නිසා මානසික වශයෙන් පීඩාගෙන දෙන ආකාරයකුත් දැක ගන්නට ලැබෙයි.